the bleeding ground. War drums echo destiny's sound. Swords ignite with celestial flame. We carve our මේක 2002 ඉඳලා 2012 වෙනකම් මැනුෆැක්චර් කරා මැලේසියාවල. එතනින් එහාටත් 2014 2016 වගේ වෙනකම් ඊජිප්ට් යුරෝප් වගේ රටවල් වලට මැනුෆැක්චර් කරා ඒගොල්ලෝ. ඊට පස්සේ මේක ඒගොල්ලෝ මැනුෆැක්චර් කරේ 1.3 සහ 1.6 කියන මාදිලි වලින්. 1.3 එක 4 forward automatic 5 forward manual 1.6 එකත් 4 forward automatic 5 forward manual විදිහට තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම කිව්වොත් ලංකාවේ දැනට පවතින වාහනත් එක්ක කම්පෙයාර් කරලා බලද්දී ගොඩක් හොඳ comfortable reliable vehicle එකක් සහ cost effective vehicle එකක්. ඉතින් ඇත්තටම අපි මේ vehicle එක ගැන කතා කරොත් මේක මැලේසියාවල සහ ගොඩක් රටවල් වල රැලි දුවන්න පාවිච්චි කරන vehicle එකක් විදිහටත් මේක ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම රැලි සහ සර්කිට් රේස් දුවන්නත් පාවිච්චි කරනවා. තවදුරටත් මේක ගැන කතා කරොත් මේ particular vehicle එක අපි convert කරලා තියෙන්නේ Evo 4 engine එකක් තියලා 2000cc turbo vehicle එකක් විදිහට. Original Evolution එක එන්නේ 4 wheel drive vehicle එකක් වුණත් මේක front wheel drive vehicle එකක් විදිහට තමයි අපි convert කරලා තියෙන්නේ. මේක ඇත්තටම කිව්වොත් fully bolt on විදිහට අපි modify කරලා හදලා තියෙන්නේ. මේ vehicle එක Euro NCAP 3 star කියන category එකේ standard එකේ තියෙන safety standard එකේ තියෙන vehicle එකක් විදිහට මේක හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මම පෞද්ගලිකව අවුරුදු 6ක් පමණ මේ වාහනේ පාවිච්චි කරනවා. ඉතින් ගොඩක් reliable වාහනයක් විදිහට මට මේක හඳුන්වලා දෙන්න පුළුවන්. කාලයක් ගෑවෙන මිනිස්සුන්ගේ දැනුම දියුණු වීමත් සමග මේ vehicle එකට ලොකු ඉල්ලුමක් හැදිලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔබලාටත් මේ ගැන යම්කිසි අදහසක් ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ ගැන ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් එන්න අපේ ක්ලබ් එකට බැඳෙන්න. අපේ ක්ලබ් එක හරහා ඔයගලන්ට මේ සියලුම ප්‍රෝටෝන් වාහන මේ Gen 2 වීරා මේ සියලුම දේවල් ගැන දැනගන්න අවස්ථාව තියෙනවා. till the last flame burns true. Blake singing Rat's hymn in the eye